දැන් මම ආයි බලාපොරොත්තු වන්නේ යන්න ඔන්න බුදු පිළිමේ ගාවට. මේ පරණ බැමි බැඳපු ඔය ලස්සනට පරණ රජ කාලේ බැඳපු බැමි වගේ මේ නගරේ ළමුන් එකතු වෙලා ලස්සන බැමි ගොඩක් බැඳලා තියෙනවා. මේ ලස්සන තැන් බෝධි පූජා. ස්වාමීන් වහන්සේ බෝධි පූජා හැමදාම නොවරදවාම මෙහි බෝධි පූජා තියෙනවා. ඒ බෝධි පූජා වැඩසටහන් වලදී ස්වාමීන් වහන්සේ විශාල බලාපොරොත්තු ඇති ඔය කට්ටිය බෝධි පූජා තියෙනවා. දැන් අපි මේ මහා බැමි බැඳලා තියෙනවා. මේකෙන් බුදු පිළිමයට යන ප්‍රවිෂ්ඨ වෙන මේ බුදු පිළිමය ගාවට දැන් අපි යන්න හදන්නේ. බුදු පිළිමේ ඔය පරිසරයත් එක්ක ලස්සනට තියෙන පරිසරේ මේ පහළ ඉඳලා සෑහෙන දුරක් එන්න ඕන මේ උඩ බුදු පිළිමේ ගාවට. දැන් අපි ওই පිළිමේ ගාවට යන්නේ. ඔන්න බුදු පිළිමේ. මුළු ඌව පළාතෙම විශාලම බුදු පිළිමේ අපි නිර්මාණය කළා. දැන් මේකෙන් තමයි වහල ගහලා ලස්සනට ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයේ වැඩසටහන ආරම්භ කරන්න යන්නේ. මේ පිළිමේ වැඩ ටික ඔක්කොම නිම කළා තියෙන්නේ. මේ එතකොට මේ වැඩ ටික නිම කළා අවසන් කිරීමත් එක්කම වහලි සංවර්ධන වැඩසටහන තමයි තියෙන්නේ. මෙන්න මේකට තමයි මම අර මුලින්ම කිව්වේ විශාල නැව් වලින් බට ගෙනල්ලා මෙතෙන්ට ප්‍රවාහනය කරන්න දැන් මාවත සකස් කර ඉදි තමයි බැම්ම කඩාගෙන ගියේ ඊයේ පෙරේදා මහා වැස්සට. ඔන්න පිළිමි. දැක්ක නේද? ලස්සන පරිසරයක තියෙන කන්ද මුදුනේ බුදු පිළිමි තියෙන්නේ. මෙතෙන්ට ඔබව රැගෙන එන අරමුණින් තමයි මම මේ වීඩියෝව රැගෙන ආවේ. ඉතින් ඔන්න බලන්න පරිසරය. ලස්සන පරිසරය මේ බෝධීන් වහන්සේ. හැමදාම බෝධි පූජා තියෙනවා මෙතන. හවස 5 ඉඳලා 6 වෙනකම් හැමදාම බෝධි පූජා තියෙනවා. කට්ටිය. ලොකු ස්වාමීන් වහන්සේ ඒක නොවරදවාම එදා ඉඳලා කරන ඔය බෝධි පූජා වැඩසටහන. ඔන්න මෙතන තමයි බුදු පිළිමි තියෙන්නේ. ඔය අඩි 80ක් විශාල උසින් යුක්ත පිළිමයක්. මේකට වහල ගහනවා කියන එක ලෙහෙසි පාසු වැඩක් නෙවෙයි. ආයේ ලංකාවේ බොහෝම කලාතුරකින් තමයි විශාල පිළිමයකට වහලක් සෙවිලි කරලා තියනවා දකින්න ලැබෙන්නේ. එතකන් තමයි මේ බටවත් ගලවන්න නැතුව ඒ ඉංජිනේරුවරු පිළිමේ නිර්මාතෘවරු ඒ දායක සභාවේ සදහැත්තු ලොකු ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මත මේ බට ටික තාමත් ගලවන්න නැතුව එහෙම තියෙන්නේ වහල ගහ ගන්න පහසුවක් වෙන නිසා. නැත්තම් පිළිමේ වැඩ ඉවරයි. එහෙනම් නැවත යම් කිසි සංවර්ධනයක් කරගෙන යන අවස්ථාවකදී හමුවේ මේ බලාපොරොත්තු ඇතුව සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.